කාල්ගේ මානයෙන් වේගිනුත් නැති වැඩිය හිමනුත් නැති ලා හුලන් රැල්ලක් මට මතක් කරේ ඔයා තාමත් මගේ ළඟ එහෙම දැවටෙනවා කියලාමයි. මගේ මූණ ලා හිනාවක් ඇදුනේ ඔයාගේ ලස්සන මතකයන් මගේ හිත එක පොකුරට ගොඩ ගැහිලා ලාව කන්දක් වගේ පිටාර ගලන හින්දා. ජීවිතයේ අන්තිම කාර්තුවේ ඉන්න මම හුස්ම ගන්නෙත් ඕනෙවට එපාවට. ඒ මොකද දන්නවද? ඔයා ළඟට එන්න ඕනේ කමේ හිත පොර කනවා. ඔයා ආස කරාපු විදිහටම ඔයාව රොබරෝසියා ගස් යට මිහිදන් කරේ ඔයාගේ කිල්ලීමක්වත් මම හක දාන්නේ නැති හින්දා. ඒත් මොන හේතුවකටද මන්දා ඔයා පොළොව යටින් හුස්ම ගන්නවා මට හරි තදින් දැනෙනවා. ගෙදර වත්තේ ඔයා ආසාවෙන් පළ කරපේ රොබරෝසියා කහවත් හිතන්නේ නැතුව ඇති ඔයාට කවදා හරි හෙවණක් වෙන්න. රොබරෝසියා ගස් හෙවනේ පුටුවක් තියාගෙන ඔයාගේ උණුහුම අස්සෙම මම දැවටෙන්නේ මගේ නිවහන ඔයා නිසා. හැම කාර්තුවේදීම අපි එකට ඉන්න හින දැක්කත් මේ කාර්තුවේදී අපිට එකට ඉන්න බැරි වුණා දාරා. කාලේ කොයිතරම් ඉක්මනට ඔයාව මගෙන් ගත්තත් මම තාමත් ඉන්නේ අපි දෙන්න ආදරෙන් එකට අත්පටලන් හිටපු දවස්වල. කොයිතරම් වේදනාකාරී දවස්ද මම ඔයා නැතුව මේ තනියම ගෙවන්නේ. ඔයා මගේ ළඟ නැහැ කියලා දැනෙන හැඟීම හිතට හරි බරයි දාරා. ඔයා කොහේ ඉඳන් හරි මම එනකම් බලන් ඉන්නවා. ඒක මම ඕනෑවටත් වැඩිය දන්න දෙයක්. ඉස්සල්ලාම ආදරවන්තයෙක් විදිහට පස්සේ මගේ අම්මා විදිහටත් මගේ දරුවන්ගේ අම්මා විදිහටත් තවත් කාලෙකදී මගේ වියපත් ආදරේ විදිහටත් ඔයා මගේ ළඟ පෙනී හිටියා. අපේ ළමයි දැන් ගොඩක් ලොකුයි. එයාලා මාව ගොඩක් ආදරෙන් බලා ගන්නවා. හරියට එයාලට බැරි කාලේ මම එයාලව ආදරෙන් බලාගත්තා වගේ. අපිට දැන් මොනපුරෝ ගොඩක් ඉන්නවා. අපේ සිංහවංශ පරම්පරාව දැන් ගොඩක් ලොකු පවුලක්. ඒත් කොල්ල කාටවත් මගේ වාර්තාව බෙදින්න බැරි වුණා. ඒත් ඔයත් හිටියනම් ඒ පවුල සම්පූර්ණයි. රක්ෂු අපේ පුතා දැන් අප්පච්චි කෙනෙක්. එයාගේ ජීවිතේ සිද්ධ වෙච්ච සමහර ප්‍රශ්න නිසා එයා බැන්දේ. අනිත් ඔක්කොම බැන්දට පස්සේ ඒත් දැන් එයාත් අප්පච්චි කෙනෙක්. ඔයාට මතකද මම පළවෙනියට අප්පච්චි කෙනෙක් වුණ දවස? මාව පළවෙනියටම අප්පච්චි කෙනෙක් කරපු මගේ පුතත් දැන් අප්පච්චියෙක්. එතකොට අපේ දඟමලු තුන මතකද? මාව දෙවෙනි පාරටත් අප්පච්චියෙක් වුණේ ඒ තුන්දෙනා හින්දා. ඔයා වගේම ඒ තුන්දෙනා දඟයි. මං වගේ ගතගුණ තිබ්බත් මම වාසම ඔයාගේ මුරණ්ඩු ගතියත් එයාලට එහෙමම තිබුණා. අද ගෙදරට අපිට දෙවෙනියට හම්බුණ නිවුන් තුන්දෙනා ආවා. ඒගොල්ලෝ ඇතුලේ හිටියත් මම ගියේ නෑ. මම ඉන්න ආසම ඔයා ගාව. මම දවසෙන් භාගයක්ම ඉන්නේ මේ ගහයට ඔයාගේ උණුහුම අස්සේ. අපිට ඉන්න මුණුපුරෝ රංචුව ෂෝ එකටම මේ රට හොල්ලන් ඉඳී. සීයේ ඔන්න කියද්දිම දෙන්නෙක් මගේ පැත්තට දුවන් එනවා. පොඩි උන් දුවන් එද්දී ඔයා ආයමත් මේ ගහේ මල් වටලා හොළඟින් එයාගේ මුළු ඇඟම ස්පර්ශ කරේ. එයාලව පිළිගන්නු නේද? හරියට ඉස්සල්ලා මම එද්දි වගේ. දුවන්න එපා පුතේ වැටේ. කොන්න සීයා ගොඩක්කොට දෙන්නම. අපි බරයි සීයේ. පුංචි කෙල්ල ඇඹරි හැම කියනකොට මම hina වෙලා කෙල්ලවයි කොල්ලවයි ළඟට ගත්තා. ඔයා දන්නවනේ දාරා මට කවදාවත් මගේ ලෙන් හැදුණු වගේම ඔයාවත් බරක් වුණේ නැහැ කියලා. පුංචි උන් ඒක දන්නේ නැහනේ නේද? කෝ අප්පච්චි අම්මයි. ඒගොල්ලෝ ඉන්නවා සීයේ අපිට සුදු සීයාගේ සින්දුවක් දාලා. I like it a lot. ඔය සුදු සීයා කියන්නේ දාරට. ඕක පුංචි උන් පුරුදු වෙලා තියෙන්නේ රක්ෂ බබාගෙන්. Okay, let's do it. මම එහෙම කියලා මගේ ගාව තිබ්බ ෆෝන් එකෙන් ඔයා මං වෙනුවෙන් ලියපු පළවෙනි සින්දුව අපේ දරුවන්ට අහන්න දුන්නා. මතකයක් වී මා හතේ නුඹ ඉන්න බව මම දන්නෙමි. ඔබේ මතකයන් එකින් එක මම දිග හැරෙන්නට ඉඩ දුනි. නුඹගේ මතකයන් මා පෙළන බව මගේ හද නම් දන්නෙමි. එනමුදු මා පැතුවේ ඒ මතකයේ රසයයි. කවදා යලි එන්නේ යයි මග දෙපස මම බැලුවෙමි. නුඹ එන වගක් නැතිමුත් හඳ එය පිළි නොගනිනි. අතෙහි පැළඳු මුදුව තවමත් නුඹ එන බවක් පැවසුවේ. ඉතින් නුඹ නාවත් කමක් නෑ ඇමතු
ඇමතුමක් මට ගනු ප්‍රියේ. මතකයක් වී මා හදේ නුඹ ඉන්න බව මම දන්නෙමි. ඔබේ මතකය එකින් එක මම දිග හැරෙන්නට ඉඩ දුනි. නුඹගේ මතකයන් මා පෙළන බව මගේ හද නම් දනි. එනමුදු මා පැතුවේ ඒ මතකයේ රසයයි. අතෙහි පැළඳු මුදුව තවමත් නුඹ එන බවක් පැවසුවේ. ඉතින් නුඹ නාවත් කමක් නෑ ඇමතුමක් මට ගනු ප්‍රියේ. දරාගත නොහැකි කඳුළු බිඳුවක් ඇස් කෙවිනි අස්සෙන් ගිලුහුණි. වසර දෙකකින් නුඹේ උණුහුම විඳීමට නිම්හිම් නැතේ. වව් ඒක නයිස් සීයේ. සුදු සීයාගේ කටහඬ භාවනාවක් වගේ. කියලා හැම කියලා මාව බදා ගන්නකොට මම ඇස්වලින් වැටෙන්න ගියපු කඳුළු බිඳුවක් පොඩි උන්ට හොරෙන් පිහදැම්මා. ඒ සින්දුව ලියද්දී ඔය හිතේ මොනතරම් වේදනාවක් තිබ්බද කියලා මම දන්නවා දාරා. මට සමා වෙනවද? අවුරුදු දෙකකට හරි ඔයාව දාලා ගියාට. සීයේ සුදු සීයා මොන වගේද? අපි ආව දැකලවත් නෑනේ. ෆොටෝස් වලින් දැක්කට වැඩක් නෑ. සීයා ගොඩාක් හැන්සම් නේද සීයේ? අප්පච්චි මට කිව්වේ. පුතා දන්නවද? ඒ කාලේ මට සුදු සීයාව කොල්ල කෙල්ලොන්ගෙන් බේරගන්න බැරි වුණා. එයා හැමතිම සම්පූර්ණයි. ගතිගුණ අතින් ඒ තරම් හොඳ ගතිගුණ තියෙන කෙනෙක් මම දැකලා නෑ. සුදු සීයා මම හින්දා අනන්තවත් දුක් විඳින්න ඇති. අපේ ආදරේ වෙන් කරන්න කොච්චර ලොකු බාධකාවක් සුදු සීයාවත් මමවත් අපි දෙන්නට දෙන්න අතෑරියේ නෑ. ඒත් එකම එක පාරක් මට සුදු සීයාව අතාරින්න වුණා. ඒ ගැන මම තාමත් හිතෙන් දුක් විඳිනවා. අපේ ආදරයට මොනතරම් බාධකාවද? සුදු සීයා හිටියානම් ඒවා රහ කර කර කියයි. ඒ තරම් බාධක වලට ආවද? අපිට ආපු බාධක කාටවත් එන්න නැතුව ඇතිද? එහෙමද? ඒව දැනගන්න මම තාම පුංචි වැඩි නේද? ඒක නෙමෙයි සීයේ. අද සිංහවංශ පවුලම මෙහෙ එනවා කිව්වා. එහෙමද? සීයට සතුටුද? අන්න කියනකොටම ඇවිත්. කෙල්ලම කියලා මගේ ඔඩොක්කුවෙන් බහලා අනිත් පැටව එක සෙල්ලම් කරන්න දිව්වා. මගේ කොල්ලෝ දැන් ලොකුයි. ඈතින් ඒගොල්ලෝ එනවා පෙනුණා. බොඳ වෙලා වගේ පෙනුණා. මම හොඳටම වයසට ගිහින්. මං වගේත් දාරා වගේත් කොල්ලෝ ටික මගේ ළඟට ඇවිදන් හිටියා. අපේ පුංචි පැටව ටික දාරා. උන් දැන් හරි ලොකුයි. ඔයාද හිටියානම් ඒගොල්ලෝ දැකලා මොකක් හරි වීලු කතාවක් කියනවා. ඇත්තටම මට තමුසේ නැතුව පාළුයි බබා. ඔය හොරතලේ බලන්න නැතුව මට පිස්සු වගේ. උසට උසේ පෙරපුන්ව ඉන්න මගේ කොල්ලෝ ටික දැක්කම මට අපේ අතීතේ මතක් වෙනවා. අතීතේ අපි කරපු සෙල්ලක්කාර වැඩ මට මතක් වෙනවා. අපි කරපු ආදරණීය වැඩ. ඔයා මා එක්ක තරහ වෙලා වුණු කාලේ අපි දෙන්න දෙපැත්තකට වෙලා හිටපු දවස් මට හරියට මතක් වෙනවා බබා. ඒව හරි ආදරණීයයි. ඔයා කොච්චරනම් මට ලං වෙලාද කියලා මට දැනුනේ ඔයා නැති මේ අවුරුදු කීපෙට. තව ටිකක් ඉඳලා යන්න බැරි වුණේ ඇයි බබා? තව එකපාරක් ඔය පපුවේ උඩ ඔළුව තියන් ඉන්න තිබ්බ බබා. තව එකපාරක් ඔයාගෙන් හාදුවක් ලැබුණා නම් ඔයාව ලපන්න මම එසේ මෙසේ පිනක් නෙමේ දාලා කරලා තියෙන්නේ. මම ඔයාව දාලා ගියත් ඔයා මම වෙනුවෙන් බලන් ඉඳපු විදිහ මට මතක නැති වුණාම මම වෙනුවෙන් බලන් වුණු විදිහ මාව විතරක් ඔයාගේ මුළු ලෝකෙම කරගෙන මම එනකම් ඔය හිත කොච්චරනම් විදවන්නේ නැද්ද? මාත් අනන්ත විදෙව්වා. ඔයාට මතක නම් බබා අපි ගාලේ ට්‍රිප් එක ගිය දවසේ ඔයාගේ මෝඩ වැඩ හින්දා ඔයාව මුහුදේ ගහන් යන්න ගියාම දන්නවද? මගේ හදවත ගැහෙනක නතර වුණා. ඒ වෙලාවේ මම ජීවිතය ගැන තිබ්බ බලාපොරොත්තුත් අතහැරියා. ඔයා දන්නවනේ ඔයා නැති ලෝකයක් මට නෑ කියලා. අපච්චි කොල්ලෝ 11 දෙනාම ඇවිත් එක පොකුරට මාව බදාගත්තා. මමත් මගේ පැටව ටික බදාගෙන ඉම්බා. ඔයාගේ සුවඳ පැටව ගාවින් එනවා දාරා. ඒ සුවඳ මගේ නාස්පුඩු ඇතුලෙන් හදවතටම කිදා බැස්ස සුවඳක්. කවදාවත් නොමැකෙන ඔයාගේ සුවඳ මල් ළඟ පරිස්සමෙන් තියෙයි. කොල්ලෝ ටිකෙද්දී ඔයා ආවෙත් මල් පිපුණු රොබරෝසියා ගහෙන් මල් හැලුවේ එයාලව පිළිගන්න නේද? අපච්චි තාත්තේ එක්කම නේද ඉන්නේ. කොල්ලෝ ටික එහෙම මගේ වටේම බිමින් ඉඳගත්තා.
රක්ෂු දුකෙන් වගේ මගේ ඔඩොක්කේ ඔළුව තියාගෙන එහෙම අවුවම මම කොල්ලගේ ඔළුව අත ගෑවා. තාත්ති මගේ ජීවිතේම වෙනකොට මම කොහොමද පුතේ තාත්ති ළඟින් හෙල්ලෙන්නේ? තාත්තිගේ මල ගෙදර දවසෙත් අප්පච්චි තාත්ති ළඟින් හෙල්ලුනේ නෑ. ඇත්තටම ඔය දෙන්නගේ ආදරයට මල් ළඟ නිර්වචන නෑ අප්පච්චි. දෙවෙනියට හම්බුණු නිවුන්නුගෙන් පළවෙනියාවෙත් මට හැම කිව්වම මම කොල්ලට ලාවට hina වුණා. අප්පච්චි තාත්ති අපි 11 දෙනා දිලිව කරන්න ගොඩක් දුක් විඳින්න නැති නේද? දෙවෙනියට හම්බුණු නිවුන්නුවගෙන් දෙවෙනි කොල්ලා අනෙක් එහෙම කිව්වම මම කටවාන් හිටියේ නෑ. ඔව් තාත්ති මේ ලෝකේ තියෙන ලොකුම වේදනාව වින්දේ ඔයාලා මේ ලෝකෙට බිහි කරන්න. හැබැයි තාත්ති හිටියනම් කියයි ඒ හැම වෙලාවකම මම තාත්තිට වඩා ඇඬුවා කියලා. මම හැම කියලා රොබරෝසියා ගහ දිහා බැලුවම ගහේ මල් හුළඟට හෙල්ලුණා. අප්පච්චියන් ඇතුළට එළියේ ඉන්න එපා. අප්පච්චි දැන් වයසයි. මොනවා හරි වුණොත් ඔයාවත් අපිට නැති වෙයි. මගේ තුන්වෙනි කොල්ලා හෙවන්. එහෙම කිව්වම මම කොල්ලාගේ ඔළුව අත ගෑවා. තාත්ති එක්ක ඉන්නකම් මට බය වෙන දෙයක් නෑ පුතේ. තාත්ති කියන්නේ මම වෙනුවෙන් ජීවිතේම කැප කරපු කෙනෙක්. හෙවන් එහෙම කිව්වම අනිත් අයත් මට ඇතුළට යන් කියලා බල කරා. කොල්ලන්ට බෑ කියන බැරි හින්දා මම එයා එක්කෙන් ආවා. රක්ෂු මාව හරහට වඩා ගත්තේ මාව ඇවිද්දවන්න බැරි හින්දා. මෙහෙම දවසකුත් ආව නේද? මගේ හතේ හිටපු පුංචි කොල්ලෝ අද මාව වඩාගෙන යන දවසක් ගැන මම හිතලවත් තිබ්බේ නෑ. යවින් මගේ පස්වෙනි තනි කොල්ලා. අපේ ගේ ඇතුළට ආවට පස්සේ මගේ ඔඩොක්කුවෙන් ඔළුව තියාගෙන හුරුතල් වෙන්න පටන් ගත්තා. එයා අප්පච්චි කෙනෙක් කියලා එයාට ගාණක් නෑ. දාරා හිටියනම් මම කැලේ. කොල්ල ඔක්කොම දාරට පණ ඇරලා. කොල්ල කොහොමත් මට වැඩිය දාරා එක්ක තමා ෆිට. මොකද කොල්ල එක්ක මට වැඩිය හිටියේ දාරානේ. හතරවෙනියට ආපු නිවුණු තුන්දෙනා නිර්වාන්, නිරෝෂ්, නෙවින් ඇවිත් මාව බදාගත්තා. කොල්ල ඔක්කොම ගෙවන්නේ බිසි ලයිෆ්. එයාලට මං එක්ක ඉන්න වෙලාවක් නෑ. මම මේ මාලිගාවක් වගේ ගෙදර වැඩකාරයෝ දාරාගේ මතකයි එක්ක තනි වෙලා ගිහිල්ලා. එයාලා මාව බලන්න එන දවසට එයාලා අප්පච්චිලා කියලා අමතක කරලා මගේ ළඟ තැවිටි ඉන්නවා. හැමෝම කාලා ඉවර වෙලා පොඩිවට ෂොට් කීපයකුත් දාලා ඩාන්ස් කරන්න පටන් ගත්තා. මම පැත්තකින් ඉඳගෙන හිටියේ අපේ පවුලේ අනිත් සමාජිකයෝ සතුට වෙන විදිය බලාගෙන. පොඩි උන් කෑග ගහ සෙල්ලම් කර එහෙට දුවනවා මෙහෙට දුවලා එකම යුද්ධයක් එතන. ලේලියෝ වගේම බෑනලා කිචන් එකේ කෑම හදනවා. සමහරක් කෑම ඕඩර් කරා අනිත් කෑම එයාලා හැදුවේ. හැමදාම මෙහෙම ඒගොල්ලෝ එකතු වෙන්නේ නැති නිසා. මම පැත්තකට වෙලා මේ සුන්දර මොහොත වින්දා. ඒත් කොච්චර මෙතන සෙනඟ පිරීලා ආදරේ තිබ්බත් ඔයා නැති අඩුව මට ගොඩක් හොඳට දැනුණා. අපේ ළමයින්ටත් ඒක දැනනවා කියලා මම හොඳට දන්නවා. අනිත් අයට වැඩිය ඒක නොදැනුණත් රක්ෂුට නම් මේක හොඳටම දැනුණා. දාරා මට කවදාවත් නොකියුවත් ඒ ඉපදිලා ඉන්නේ රාකි කියලා මම ඒක දැනගත්තා. පොඩි එකහගේ ගතිගුණ දැක්කම මට මතක් වෙන්නෙම මගේ අයියා රාකිව. අනික රාකි රක්ෂු කියන නම් වලත් තියෙන ගැළපීම ඔයා හිතලම කරපු දෙයක් කියලා මම දන්නවා දාරා. ඔයා හින්දම නැති වුණ සහෝදර බැනීම් ඔයාම එකතු කරාය නම්. සතුට වීම සාද ඔක්කොම ඉවරුණාට පස්සේ පුතාලා ඔක්කොම පවුලේ අයත් එක්ක යන්න ගියේ. එයාලා එක දවසක් හරි පවුලේ අය එක්ක ගත කරන්න වෙලාව හදාගන්නේ බොහොම අමාරුවෙන් හින්දා. මටත් ඔහොම කාලයක් තිබුණා. මම හැමදාම එද්දි දාරා බබාලව තුරු කරන්නිදී මටත් ආස හිතුණා දාරාගේ ළමයෙක් වෙන්න. මොකද මම විඳලා නැති අම්මගේ ආදරේ දාරා කොල්ලොන්ට මදිනු කියන්න දුන්නා. ඒක දැකලා මට ලෝභ හිතුණා. ඒත් ඔයා මගේනේ බබා. ඒ හින්දා මට දුකක් නෑ. මම ආයෙත් මේ විශාල ගේ ඇස්සේ තැනුනේ ඔයාගේ මතක එක පොකුරට දෝතට එද්දී. මගේ කාමරයට ගිහින් කොලේකුයි පෑනකුයි අරගෙන මගේ අන්තිම වචන පේලිය ලියන්න පටන් ගත්තා. හිතට සතුටක් ගැන මතක ගොඩක් මට දීලා මාව දාලා යන්නම ගිය ඔයාව මතක් වෙනවා. නිදුකුම්බ මලක් වෙලා මම එනකම් බලන් හිටපු ඔයාට මම ගොඩක් ආදරෙයි. නිදුකුම්බ මලක් දැක්කත් ඔයාව මතක් වෙන්න තරම් මම ඔයාට ඇබ්බැහි වෙලා. රොබරෝසියා ගහ ළඟට යන වාරයක් ගානේ ඔයාගේ සුවඳ දැනෙනවා දාරා. පාළු හිතෙනවා දාරා. මම ඉක්මනට ඔය තුරුලට එනවා. ආයෙත්
දීර්ඝ වලද කැනීමක් ලැබෙනකම් බලන් ඉන්නවා. ජනවාරි 3 කාල් ආද්‍රාක්ෂ. මම එහෙම ආයෙමත් හෙමින් රොබරෝසියා ගහ ළඟට ඇදුනේ. ඔයාව හොයාගෙන ගහ දිහා බලාගෙන පැයකට වැඩිය කාලයක් මම බලන් හිටියේ ආයෙ මේ ගහ දිහා මට බලන්න බැරි වෙයි කියන බයට. ඔයාව මේ හිතන් කරපු තැනට ගිහින් දන ගහගත්ත මම අන්තිම පාරටම දමන්දා ඔයාට කතා කරන්න පටන් ගත්තා. මගේ නිදිකුඹ මල. ඉතින් කොහොමද? ඔයා දැක්කද අද අපේ ළමයි මාව බලන්න ආවා? එයාලට ඔයා නැතුව ගොඩක් පාළුයි. මටත් එහෙමයි. හැමදාම උදේ හවා මම මෙතනට එනකොට ඔයා ලස්සනට hina වෙලා ඉන්නවා මට පේනවා. ඒ වෙලාවට මගේ හිතේ සතුට උතුරලා යනවා වගේ මට දැනෙනවා. මම ගහ දිහා බලාගෙන හිටියා. ගහේ මල් මගේ ඇඟ හැම තැනටම වැටෙනවා. ඔයාගේ පහස ඒ මල් වලින් මට දැනෙනවා. ඔයාව මතක් වෙනවා දාරා. ඔයා පල්ලා. අන්තිම වචන ටික කියනකොට මගේ හුස්ම නතර වෙනවා වගේ මට තේරුණා. මාව හිම්ම බිමට ඇදගෙන වැටුනේ ඔයාගේ පහස ඉල්ලලා. අවසාන මොහොතේ ඉල්ලුවේ ඔය පහස විතරමයි. ගෙදර වැඩට ඉන්න ගෑනු කෙනෙක් මගේ නම කියලා කෑ ගහනවා මට අන්තිමට ඇහුණා. මං ඔයා ළඟට එන ගමන් ඉන්නේ. ලොකු මහත්තයා. කාලන් දාරා ප්‍රේම වෘතාන්තය මෙසේ නිමා විය. සදා නොමැකෙන මතක ගොන්නක් හිත තුළ රැඳූ ගින්දරක සහ පුළුන් කැටියක දැවීමක අවසානය මෙසේ සමිටුහන් කරමි. නිදුකුම්බා මලක් වෙන්න අයිති ඇත්තේ කාල් ආද්‍රාක්ෂගේ ආදරේ දාරා කෞශික්ටම පමණයි. ඉතින් එබැවින් නවතිමි හඳින් පිටමන් නොකරමි. අලුත් කතාවකින් හමුවෙමු.